අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ තියෙන ලෝක පූජිත විශිෂ්ටතම නිර්මාණයක් වන සීගිරිය කැණය. සීගිරිය කියන්නේ නිකම් පර්වතයක් නොවේ. මෙය ලෝකේ මුල්ම අහස් මාලිගාවයි. සමහරු මේ හඳුන්වන්නේ කුවේරයාගේ ආලක මන්දා වගේ අද්භූත නිර්මාණයක් විදියටයි. අනුරාධපුර යුගයේ ඒ කියන්නේ පස්වන සියවසේ රජ කළ කාශ්‍යප රජු තමයි මේ විශ්මය නිර්මාණය සිදු කර තිබෙන්නේ. නමුත් ජනප්‍රවාදවලට අනුව මෙය මීටත් වඩා පැරණි ඉතිහාසයකට දිවෙන බව සඳහන් වේ. සීගිරියේ තිබෙන නාගරික සැලසුම, උද්‍යාන අලංකරණය සහ තාක්ෂණය අදටත් ලෝකයට අභිරහසක්ව පවතී. අද අපි මේ හැමදේ ගැන ගැඹුරින් සාකච්ඡා කරමු. සීගිරිය බිහිවෙන්න ප්‍රධානම හේතු වුණේ ධාතුසේන රජතුමාගේ පවුලේ ඇති වුණු ගැටුමයි. ධාතුසේන රජතුමාගේ පවුලේ පුතුන් දෙදෙනෙකු සිටියා. වැඩිමාල් පුතා කාශ්‍යප වුණත් රජකම හිමි වූයේ සමාන කුල බිසවකගෙන් ලද මුගලන් කුමරුටයි. මේ නිසා කාශ්‍යප කුමරු තමාගේ පියාව ඝාතනය කර රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැරගත්තා. තමන්ට විරුද්ධව මුගලන් කුමරු ඉන්දියාවේ සිට පැමිණ නැවත රාජ්‍ය බලය අල්ලා ගනී කියන බියට කාශ්‍යප රජු මේ අධිආරක්ෂිත බලකොටුව නිර්මාණය කරන්න විය. මේ පර්වතයේ තිබුණු සිංහ රූපය නිසා මෙයට සිංහගිරි යන නම ලැබුණි. සිංහ කියන්නේ සිංහට, ගිරි කියන්නේ පර්වතයට. කාලය සමග සිංහගිරි සීගිරිය බවට පත්විය. අපි සීගිරියේ නාගරික සැලසුම ගැන කතා කරලා සීගිරියේ වැදගත්ම කොටස වෙන දළ තාක්ෂණය ගැන කතා කරමු. සීගිරිය කියන්නේ නිකම් මාලිගාවක් විතරක් නෙවෙයි. ඒක හරි විදියට සැලසුම් කරපු නගරයක්. පර්වතය වටේටම ජලාංගල් දෙකක් සහ ආරක්ෂිත බැම්මවල් දෙකක් තිබුණා. මේකෙන් නගරයේ ආරක්ෂාව උපරිමය කළා. මෙහි තිබෙන විශේෂත්වය තමා ජාමිතික සැලසුමකට පර්වතයේ මැද ඉඳන් හැම පැත්තකටම ඉතා නිවැරදිව මැනලා මේ උද්‍යානය හදලා තිබීම. ජල උද්‍යානය, ගල් උද්‍යානය සහ ටෙරස් උද්‍යානය කියලා කොටස් තුනකට මේ නගරය බෙදා තිබුණි. ලෝකයේ පැරණිම ජල උද්‍යාන අතරින් එකක් වන සීගිරි ජල උද්‍යානය මේකේ සැලසුම අද කාලයේ නගර සැලසුමට සමානයි. සීගිරියේ තියෙන තාක්ෂණය අතරින් ජල තාක්ෂණයට හිමිවන්නේ ප්‍රමුඛ තැනක්. අඩි 1200ක් උස පර්වතයක් මුදුනට ඒ කාලේ වතුර ගෙනිච්චේ කොහොමද? අදටත් ඒක ලොකු අභිරහසක්. පර්වතයේ මුදුනේ රැස්වන වැසි ජලය විශ්කම්භය ක්‍රමයෙන් අඩුවන නල පද්ධතියක් කරහා පහළට ගලා එන්න සලස්වා තිබුණි. මෙහිදී ඇතිවන ඉහළ ජල පීඩනය නිසා කිසිම මෝටරයක් නැතිව අදටත් මේ දියමල් වැසි සමයේදී ක්‍රියාත්මක වේ. සීගිරියේ බටහිර උද්‍යානයේ තිබෙන දියමල්වල සිදුරු විවිධ ප්‍රමාණවලින් හදලා තියෙන්නේ වතුර විදින උස වෙනස් කරන්නයි. වසර 1500කට පස්සෙත් අදටත් වැසි සමයේදී මේ දියමල් වැඩ කරන එක විශ්මය ජනකයි. සීගිරිය කියන්නේ නිකම් ගල් පර්වතයක් නෙවෙයි. ඒක ලාංකීය ඉංජිනේරු ශිල්පීන්ගේ අභිමානයයි. වසර 1500කට පස්සෙත් මේ තාක්ෂණය ලෝකයේම මවිත කරවන එක ඇත්තටම ආඩම්බරයි. ඔයාලා මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. මේ වගේ ලංකාවේ තවත් සැඟවුණු රහස් සහ අතීත තාක්ෂණය ගැන දැනගන්න අපගේ channel එක subscribe කරන්න. ඔයගොල්ලොන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි මුණ ගැහිමු.